කියන පවුලේ තාත්තයි අම්මයි වගේ ඉන්නේ ඉන්දියාවේ පාකිස්තානයයි. දැන් ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතාව ඉටු වෙලාද? නෑ ගරුවියතුනේ. එහෙම ඉටු වෙලා තියෙනවා නම් ඇයි ඇමරිකාව ඇවිල්ලා කිව්වම ඉන්දියාවේ ඒ පැත්තට යන්නේ? ඇයි චීනය පාකිස්තානයේ විතර අතට යනවා ගොඩක් මොකද ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතාව ඉටු වෙලා නැහැ. ඔවුන් එළියට යනවා ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න. ඊට පස්සේ මේ පවුලේ තවත් සමාජිකයෝ කට්ටියක් ගිහිල්ලා බෙන්ගාල් බොක්කවටේ බිම්ස්ටෙක් කියලා තව පවුලකට කිව්ලා තියෙනවා ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතාවයන් ඉටු කරගන්න. මොකද සාකේට ඇතුලේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු වෙලා නැහැ. ඊළඟ ගරුවියතුනේ අපි ගත්තොත් මේ සාක් සංවිධානයේ කලාපයේ ආරක්ෂක අවශ්‍යතාව ඉටු කරනවා තියා ඒ ආරක්ෂක අවශ්‍යතාවය ගැන හරි අවබෝධයකින්වත් නෙවෙයි ඉන්නේ කියන එක අපිට පැහැදිලි. එයි මම එහෙම කියන්නේ. සාක් සංවිධානයේ පිටවන්නේ කලාපයේ සහයෝගීතාවය වර්ධනය කරන්න අපේ යෝජක පෙළේ කණ්ඩායම් නායකයන් එසේ කිව්වා. ඒ වගේම ඔව් කිව්වා මේ රටවල් ඇතුලේ මේ ජාතිවාදය, ආගම්වාදය, සංස්කෘතිය වගේ පොඩි පොඩි කරුණු